හිතට හිතුවිලි ආපමණින් හිතට ඕන විදිහට ඒ හිතුවිල්ලේ යන්න දිය යුතු නෑ. ඇත්තෙම ඕවර් තින්කින් කියලා වෙන්නේ හිත ඔහේ අර හිතුවිල්ල අසරේ පටලැවෙනවා. එහෙනම් ඒක චිත්ත ශක්තියේ තියෙන දුර්වල භාවය. තමන්ගේ හිත තමන්ට හසුරුව ගන්න හැකියාවක් නැතිකමනේ ඔය. ඒ චිත්ත ශක්තිය දුර්වල භාවය හට ගන්නකොට මේ සිත බලවත් වීම පිණිස හිත සවිමත් වීම පිණිස කරන්න තියෙන දේවල් තමයි අපි කළ යුත්තේ. හිත ශක්තිමත් වෙනවා භාවනාවේ. හිත ගොඩාක් ශක්තිමත් කරගන්න පුළුවන් තරම් තමයි භාවනාව. සාමාන්‍යයෙන් ඔය ඕවර් තින්කින් කියන පමණට වඩා හිතුවිලි ගලාගෙන එන එක පාලනය කරන්න හොඳම දේ තමයි ආනාපානසති භාවනාව. නමුත් ආනාපානසති භාවනාවගේ එකකට එකපාර කෙනෙකුට එළඹෙන්න බෑ. විශේෂයෙන් ඔය වගේ ඕවර් තින්කින් වගේ ස්වභාවයක් තියෙන කෙනෙකුට එයාගේ සිහි කල්පනාව ගොඩක් දුර්වල නිසා. එයාට හරි අමාරුයි ආනාපානසති භාවනාව වගේ එකකට එන්න. ඒ බඳු කෙනෙක් හොඳම දේ තමයි මෛත්‍රී භාවනාව වගේ පුරුදු කරන්න පටන් ගන්න එක. මෛත්‍රිය පුරුදු කරන්න ගන්න ඕනේ. ඉන්න ඕනම ඉරියව්වකදී ඒ ඉරියව්ව වැදගත් නෑ මෛත්‍රී භාවනාව කරද්දී. මොකද අපිට ඕන ඉරියව්වකදී කේන්ති යන්න පුළුවන්. ඕන ඉරියව්වකදී ද්වේෂය හට ගන්න පුළුවන් නම් ද්වේෂයට පිළියම විදිහට තියෙන මෛත්‍රිය ඕන වෙලාවක කරන්න පුළුවන්. අපි සිහි කරනවා මේ හැමෝම ගැන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියලා අපි ඒක පුරුදු කරනවා. ඒ මානසිකාරයේ යලි යලි කොච්චර වතාවක් පුරුදු කරත් කමක් නැහැ. මොකද ඒක පුරුදු කරන්න එකෙන් වැඩෙන්නේ පිනක්. ඒකෙන් වැඩෙන්නේ කුසලයක්. ඊළඟට ඒකෙන් සිද්ධ වෙන්නේ හිත හොඳට ශක්තිමත් වෙන එක. අර හිත එහෙ මෙහෙ දුවන ස්වභාවය සම්පූර්ණයෙන් Tamanට පාලනය කරගන්න පහසුයි මෛත්‍රී භාවනාව කරනවා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් තමයි තුවටන් චිත්තං සමාධියති. වහා හිත ඒකාග්‍රතාවයට පත් කරගන්න පුළුවන්. දැන් හිත Tamanට ඕන තැනට ගන්න බැරිකමනේ සමීරෝය උතන තියෙන ප්‍රශ්නේ. එහෙමයි සර්. ඒතකොට ඒකට ගොඩාක් උපකාර වෙනවා අපිට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ගන්න එක. ඊළඟට හරි වටින එක අර ඕවර් තින්කින් පැත්තට ගොඩක් වෙලාවට කෙනෙක් යන්නේ එයාගේ මානසික මට්ටමේ තියෙනකොට ආත්මාර්ථකාමී ස්වභාවය. ඒකත් එක තමයි එයා නිකන් අර පුංචි කාරණේටත් ඇයි මට මෙහෙම උනේ? ඇයි මටම මෙහෙම කරන්නේ? ආදි වශයෙන් ඔය හිතන්න ගිහිල්ලා ඕකේ තැවෙන්නේ. ඒ බඳු කෙනෙකුට ගොඩාක් හොඳ දෙයක් තමයි මුදිතාව. ඒ සමහරට මේ තැන එන්න පුළුවන් සානස අසාධාරණයකදී වගේ ගොඩක් දැනෙන්න පුළුවන් මෙයාට. මට මෙහෙම අසාධාරණයක් වුණා මේක. සමහරට මම මෙච්චර මෙයාට උදව් කළා තිනවා. මම මෙච්චර මේ ආයතන වෙනුවෙන් කරනවා මට මේ අසාධාරණයම එන්නේ කියලා. එහෙමත් ඔය ඔතෙන් එතකොට ඒ Taman සම්බන්ධයෙන් හැම එකම හිතෙන්නේ. එහෙමයි සානස. එතකොට එයාට හරි හොඳ දෙයක් තමයි අනුන් ගැන හිතන්න පටන් ගන්න එක. ඒ තමයි මුදිතා. දැන් මෛත්‍රියෙන් අපි කරන්නේ අනිත් අය සුවපත් වේවා කියලා හිතන එක. මුදිතාව ඊට වඩා වෙනස්. ඒක ටිකක් අමාරුයි. අමාරු වුණාට ඒක කරගන්න පුළුවන් නම් හරි ප්‍රණීතයි. කියන්නේ තව කෙනෙක් දියුණු වේවා කියන තව කෙනෙකුගේ සුවය පතන එක. තව කෙනෙකුගේ සුවය, තව කෙනෙකුගේ දියුණුව, තව කෙනෙකුගේ සාර්ථකත්වය පතන එක. මේක අමාරුයි. මේක කොටින්ම පිළිගන්න පවා අමාරුයි. සමහරු හිතන්නේ අපි මේ මුදිතාසිත උපද්දන්න ඉරිසියා කරන්න එපා, අනුන්ට සාප කරන්න එපා කියලා කියනකොට ඇතමෙක් හිතන්නේ නිකන් ඒක මේ තමන්ගේ තියෙන පසුබෑමක් කියලා. සමහරු කල්පනා කරන්නේ එහෙමයි. ඒ කියන්නේ මේක හිතකට ගන්නවත් කැමති නෑ. හැබැයි මුදිතාව කියලා කියන්නේ ඇත්තටම අනිත් මනුස්සයාට සැලසෙන සිත ශාන්තියට වඩා මුදිතාසිත වඩන කෙනා තමයි සුවයෙන් ඉන්නේ. එයාගේ තමයි වෙහෙස දුර වෙලා යන්නේ. එයාට කල්පනා කරන්න පුළුවන් නම් සමහරට තමාට එරෙහිව එන කෙනා ගැන වුණත් අනේ මේ මනුස්සයා මට මෙහෙම එරෙහි වෙලා ඉන්නේ මේ මනුස්සයට බලය තියෙන නිසානේ. අපි තමයි බලවතෙක් අපිට එරෙහි වෙලා එනවා. අපි ආයතනික කටයුතු කරනවා. ආයතනික ප්‍රධානියෙක් නිකන් අපිටම කැපිල්ල දාගෙන අපිවම මඩවන්න එනවා. එහෙම වෙන්න බැරිද? ඕන තරම් තියෙනවනේ වගේ ප්‍රශ්න නේ. එතකොට එහෙම වෙලාවක අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ එක්කෝ ඒ ආයතනයේ අපි අතහැරලා දාන්න උත්සාහ කරනවා. මේක මෙතන හරියන්නේ මට කැපිල්ල හැමතැනම කියලා. ඔන්න අපි එක්කෝ ඒ තැනට එනවා. එහෙම නැත්නම් අපි කල්පනා කරනවා තමන් ගැන මම මෙච්චර හොඳ යහපත් වෙලා ඇයි මේ සර්ලට මාව තේරුම් ගන්න බැරි. ඔන්න අපි එක්කෝ ඒ තැනට එනවා. ඒත් තමන් සම්බන්ධයෙන්ම යෝග කල්පනා කරන්න. මං අවංක පිරිසුදු හිතකින් මේක කරන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ කියලා එක්කෝ ඒත් යන්නේ තමන්ගේ තැනට. අපිට එන්න පුළුවන් නම් මේ සංසාර ගමනේ හැටි මේක කමන්නේ. ඉතින් එයාගේ බලයත් එක්කනේ මට මෙහෙම වෙහෙස දෙන්නේ. ඒ බලය චුට්ටක්වත් අඩු නොවේවා. ඒ බලය ආරක්ෂා වේවා. ඒ බලය පිරෙහෙන්න එපා.
අපිට ඔත්තෙන්ට ගන්න පුළුවන්නම් මේ හිත එදි ඒ මනුස්්‍යය සෑහෙන දක්ෂේ එහෙමද අපි අපේ ක්‍රමේණ සාමන ප්‍රාථන අන ඉක්මනින් මේ පෝස්්ට එකෙම හටද අනි පනි පැතරන හිතන ශාප කරනවනේ මේ මනුසයට හරි බලය තියන හින්දාන බොහම කරන්නේ කෝකාට වාරය කාවන තිත්තියට තේනි වාරය අපි ඒමනේද කියන්නේ ඒ තැනට තමයි අපේ හිත ගොඩා කියලාට පත්වෙන් ඉතින් අකුස්සලයක් වැළඳ ගැනීම කියන එක තමයි අද සමාජයේ ගොඩාක් පහසුවෙන් ගන්නදී අපි උත්සාහ කරන්න ඕන සමීර මේ තරුණ වයසේ දූලපුතාලා උත්සාහ කරන්න ඕන මේ ලේසි දේවල්ලට වඩා අමාරු දේවල් කරන්න ඔය ලේසින් හැමෝම කරන දේවල් එච්චර වැදගන්නේ අමාරු දේ කරන්න ඕන අපි අමාරුම දේ තමයි මෙත් වැඩීම මුදිතාව හිත හොඳට පාලනය කරගෙන හිතේ හදාගන්න පුද්දුම විස්මය දක්ෂකම ඒ දක්ෂකම හදාගත්තොත් නං ඒ දක්ෂකම හැමදාම ඕගොල්ලොම සැපෙන්තියෙන එහෙම එක තමයි මුදිතා හිත කියලා කියන්නේ ඕවතිංකින් හදාගන්න පුළුවන් ඔන්න ඔය මෛත්‍රී මුදිතාව දෙකින් ඒ දෙක පුරුදු කරනකට සමීර හොඳ සිහිනුවනක් උපතිනවා හොඳ සිහියක් නුවනක් සහ උද්ද ශක්තිමත් වීරියක් දැන් ඔය දෙක පුරුදු කරගන්න සෑහෙන අමාරුයිනේ හොඳ වීරියක් නැති චරිතයකට ඕක කරන්න බෑ එයා වීරියෙන් ඕක කරොත් එහෙම එයාට සීය නුවණ වීරිය පිහිටියට පස්සේ හොඳට ආනාපානසති භාවනාව පුරුදු කරන්න පුළුවන් අන්න ඒක නටනම් ඉතින් තමන්ගේ හිත හරි මේ මොකක්ද ඒකට අපි කියන්නේ තැම්පත් හරි නිස්කලංක සිතක් බවට එයාගේ හිත යට පත් කරගන්න පුළුවන් අර හිතෙන් ඇත්තටම සුවයක් ශාන්තියක් විඳින මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන් ඉතින් මේකට මම හිතනවා යම් තරුණ දුවෙක් පුතෙක් මේකට පෙළඹෙනවා නම් ඒ කියන්නේ මේ මම කියපු කරුණු තුන පුරුදු කරන්න උත්සාහ කරනවා නම් මෛත්‍රිය මුදිතාව ආනාපානසතිය ඔයගොල්ලෝ පටන් ගන්න දරුවනේ අනිවාර්යයෙන්ම අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ උදෙසා තමන්ගේ නිවසේ පහන් දැල්වලා මල් පූජා කරලා නිතර අඟුලිමාල මහරහතන් වහන්සේට වඳින්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදේ පතන්න අපේ මේ ජීවිතේට ඒ බඳු මහා පින්වන්තයන්ගේ ආශිර්වාදය ඕනේ සමීර. මොකද අඟුලිමාල මහරහතන් වහන්සේම විශේෂයෙන් වඳින්න කියලා කිව්වේ ඒ උත්තමයා පුදුම චිත්ත ධෛර්යයක් තිබුණු කෙනෙක්. නිකලස් වෙන්නත් කලින්ම කෙලස් නසන්නත් කලින්ම ඒ උත්තමයාගේ හිතේ තිබුණු චිත්ත ශක්තිය කියන එක ඇත්තෙන්ම විස්මය ජනකයි. මොකද අඟුලිමාලයන් වහන්සේ කොසල් රටේම මනුස්ස ඝාතන කළා අපේ මහාන වෙන්න කලින්. කෝසලයේ ඇසුරු කරගෙන මිනිහ සමීරව වුණේ. එහෙමයි. දහස් ගානකට අධික මිනිස්සු ප්‍රමාණයක් මැරුවේ ඔය කෝසලයේ ඇසුරු කරගෙන. මහාන උනේ එතනනේ. කොසල් රටේමයි මහාන උනේ. මහාන වෙලා කෝසලයේ පිණ්ඩපාති වඩිනකොට පිණ්ඩපාති වඩින්න තිබුණේ තමන් මිනී මරපු ඒ ගෙවල් වලටමයි. එහෙමයි. කවදාවත් කියලා නෑනේ. කවදාවත් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කංකෙදිරි ගාලා නෑනේ. අනේ ස්වාමීනි මේ මං කොසල් රටේමනේ මේ මිනිස්සු මැරුවේ. දැන් ඉතින් මේ මිනිස්සුන්ගේ ඥාති සමූහය ළඟටමයි මට පිණ්ඩපාත යන්න තියෙන්නේ. ස්වාමීනි මෙහි මට වහදෙයිද දන්නේ නැහැ මේකුම්. අනේ ඒ නිසා ස්වාමීනි මට මේ වෙන තැනකට ගිහිල්ලා මං මේ පිළිවෙත් පුරාගෙන ඉන්නද මම යන්නද රජගහ. අහලා නැහනේ. අමීර ඒක සුළුපටු දෙයක් නෙමෙයිනේ. දැන් අපි නම් සාමාන්‍ය හිතනවනේ ඔන්න ආයතනයක අපිට ටිකක් අමාරුයි. අපි කල්පනා කරනවා මෙතන ඉඳලා මට බෑ මගේ ඉවසීම හදාගන්න. මෙතන ඉඳලා මට බෑ මගේ මෛත්‍රිය හදාගන්න. මම යනවා යන්න මේ ආයතනේ දාලා මම වෙන තැනක මෛත්‍රියෙන් ඉන්නවා. අපි හිතනවා එහෙම. අර එතනත් ඒ ප්‍රශ්න ටික ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ආවොත් එහෙම ඇත්තටම අපි දැන් අපි හිතමු අපි ආයතනයක සේවා කටයුතු කරනවා. එක්ක අපි ගමේ අපි සාමාන්‍යයෙන් අපේ සාර්ථකත්වය හදාගෙන ජීවිතය ගත කරනවා. ඕකට ඕන තරම් හැදෙන්න බෑද සමීර ඉරිසියාකාරයෝ. ඉරිසියාකාරයෝ කියන එක අපේ වටේ ඕන තරම් හැදෙන්න පුළුවන්. එතකොට අපිට අපේ ඉරිසියාව පාලනය කරන්න පුළුවන්. අපේ ඉරිසියාවට බෙහෙත් දෙන්න අපිට පුළුවන්. අනුන්ගේ ඉරිසියාකාරකම් අපිට හදන්න බෑ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඉපේ. අනුන් වෛර කරගෙන එනකොට වෛරක්කාරයන්ව අපිට හදන්න බෑ. අනුන්ට කේන්ති ගිහිල්ලා ඉන්නකොට කේන්තිකාරයන්ව අපිට හදන්න බෑ. අනුන්ගේ ළඟ තියෙන අයහපත් ගතිගුණ අපිට හදන්න බෑ. අපිට හදාගන්න උත්සාහ කරොත් යම් සාර්ථකත්වයක් ලැබෙයි කියලා හරි හිතන්න පුළුවන් නේ. තමන් එක නේද? තමන්ගේ ඊර්ෂ්‍යා සහගත හිත තමන්ගේ දේශ සහගත හිත තමන්ට යම් පමණකින් පාලනය කරගන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔන්න ආයතනයක කටයුතු කරද්දී තමන් යම් විදිහකට හිතට එකඟව අවංකව මම මේ ආයතනයට දිනුවක් හදලා දෙන්න ඕනේ කියලා ඔන්න එයා වැඩ කරන්න පටන් ගන්නවා. එයා එහෙම වැඩ කරගෙන යද්දී ඕකට ඊර්ෂ්‍යාකාරව හැදෙනවා සමහරට ආයතනය ඇතුළෙම. මූණන් යන්නේ නිකන් මේ අපිව පාගගෙන වගේ කියලා හිතෙනවා. හිතුනයින් පස්සේ ඒ අය
අපිට නොයෙක් ආකාරයෙන් නිකන් වෙහෙසකර විදිහට පරිසර හදන්න උත්සාහ කරනවා. සමහරට කේලමෙන් වෙන්න පුළුවන්, නොයෙක් දේවල් වලින් වෙන්න පුළුවන්. ඒ පරිසරය හැදෙනකොට අපි අපි කල්පනා කරනවා හරි මට බෑ මෙතන. මේ අය මට මේක කරගෙන යන්න දෙන්නේ නේ. මම එක්ක අස් වෙනවා. එක්ක මම මේ කරගෙන යන වැඩ ටික මම නවත්තනවා. අපි ඔය දෙකෙන් එකක් තෝරගන්න. එක්කෝ අපි ආයතනයේ දාලා යනවා, එක්කෝ අපි කර කර හිටපු යහපත් වැඩ ටික අපේ යහපත අපි නවත්තනවා. කවුද දිනුවේ? ඉරිසියාකාරයා ඉරිසියාවකින් යමක් පටන් ගත්තද එයා දිනුවා. අපි පෙරදුනා. එයාගේ අදහස සඵල වුණා. එයා කල්පනා කළේ මේ පුද්ගලයා අපිව පාගගෙන යන්න යන වැඩපිළිවෙල කඩනවා කියන එක නම් හරි එයා දින්න. ඒක නේ දුන්නේ. ආන් ඒ දේ දැන් මේ හිතක් දුර්වල වෙනකොට ඒ තැනට තමයි අපිපත් වෙන්නේ. අපි එක එක්කෙනාගේ අතකොළු බවට පත් වෙනවා. ඒ පුද්ගලයාට අපි ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එයා පාවිච්චි කරන්නේ අපිව කෙලෙස් වලින්. හැබැයි අපේ ළඟ තියෙනවා නම් මෛත්‍රිය, මුදිතාව වගේ අපිව ශක්තිමත් කරන, අපිව බලවත් කරන වටිනා ගුණ කාටවත් බෑ අපිව අනසන්න. ඒකයි අඟුලිමාලයන් වහන්සේ ඉවසීම කියන එක එහෙම විස්මය ජනක විදිහට තිබ්බේ සමීර. පාත්‍රය අරගෙන දැන් නිකලෙස් රහතන් වහන්සේ නමක් නම් උන්වහන්සේ කෙලෙස් අවසන්ට බෑනේ. දැන් මේ කෙලෙස් සහිත කෙනෙක් පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට ගෙවල් වල ඉන්න මිනිස්සු ඊටාම පහත් වචන වලින් බයිනවනේ. මේකා තමයි අපේ මව් මැරුවේ. මේකා තමයි මගේ පියා මැරුවේ. මෙහෙම බයිනවා. අනේ උත්තම එතනින් පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තාම හිස පාත් කරගෙන පාඩු යනවා. අඟුලිමාල කියලා කියන්නේ සිංහයෙකුට ව්‍යාග්‍රයෙකුටවත් බෑ කියනවා සටන් කරලා දිනන්න. එච්චර කාය ජවය. හස්තියෙකුට අශ්වයෙකුට බෑ කියනවා ඒ උත්තමයට වඩා වේගින් දුවන්න. එච්චර ජවය. එහෙම ජව සම්පන්න, එහෙම ධෛර්යවන්ත කෙනා, එහෙම පුරුෂ බලයක් තිබුණු කෙනා හිස පාත් කරගෙන පාඩු යනවා. ඒ උත්තමයේ කාය විතරක් නෙවෙයි ශක්තිමත් උනේ. හිතත් ශක්තිමත්. ඒ නිසා එහෙම ශක්තිමත් හිතක් ඇතුව හිටපු නිසයි සමීර සැවැත් නුවරදීම කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් උනේ. අපිට අර ඕවර් තින්කින් වගේ තියෙන කෙනෙක් පුරුදු වෙන්න තමන්ගේ නිවසේදී අඟුලිමාල මහරහතන් වහන්සේ වඳින්න නිතර. ගෙදර පිරිත් කියනකොට අනිවාර්යෙන් අඟුලිමාල පිරිත කියලා ඒ පිරිතේ ආශිර්වාද ලබා ගන්න. ඔය කියපු කරුණු පුරුදු කරොත් එහෙම ඕවර් තින්කින් කියන එක ඔබට හදාගන්න පුළුවන්.